ඔන්න සෙල් රිවීල් අද වීඩියෝෙන් අපි කතා කරන්නේ ගොඩක් දෙනෙට එන ගැටලුවක්. ඒක තමයි හෙඩ් එක පත්තු වෙනවා ඩිම් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙඩ් එකේ ලයිට් දෙකම පත්තු වෙනවා ඩිම් එකේ ලයිට් දෙකම පත්තු වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරක් අයගේ ඩිම් එක පත්තු වෙනවා හෙඩ් ලයිට් දෙකම පත්තු වෙන්නේ නැහැ. එතකොට අපි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඒක චෙක් කරගන්න කියලා. මෙන්න මේ විදිහට තමයි හෙඩ් එක ඔන්න දැන් මේ රිවීල් එකේ හෙඩ් එක පත්තු වෙනවා ඩිම් එක පත්තු වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා චෙක් කරා ඔයගොල්ලන් දැක්කා හෙඩ් එක පත්තු වෙනවා ඩිම් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට අපිට මේක චෙක් කරගන්න අපිට මුලින්ම ඕනේ ටෙස්ට් ලැම්ප් එකක්. ටෙස්ට් ලැම්ප් එකක් අරගෙන මෙන්න මේ විදිහට තමයි රිලේ එකට සෙට් වෙන සොකට් එක එන්නේ. එතකොට හෙඩ් ලයිට් එකට එක රිලේ එකක් එනවා ඩිම් එකට එක රිලේ එකක් එනවා. එතකොට අපි දැන් මේ ගලවලා තියෙන්නේ ඩිම් ලයිට් එකේනේ පත් වෙන්නේ නැතේ. ඩිම් ලයිට් එකේ සොකට් එක. එතකොට ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට වයර් 4ක ක්ලිප් එකක් තමයි ඉන්නේ. මේක මේ අලුත්ම රිවීල් එකකින්ද වයර් ටික පොඩ්ඩක් පාට වෙනස්. පරණ එකට අමතරව. අපි එතකොට මේක දැන් චෙක් කරලා බලමු කොහොමද මෙතනින් රිලේ එක හරහා හෙඩ්ලයිට් පත් වෙන්නේ කියලා. එතකොට මේ අපි දැන් දාලා තියෙන මේ ෆොටෝ එක පේන ඇති ඔයගලන්ට ඒක පරණ මොඩල් එකේ රිලේ එකට එන ෂොකට් එකක්. අලුත් එකයි පරණ එකයි බලද්දී ඔයගලන්ට පේන ඇති වයර් වල පාට වෙනසක් වෙලා තියෙනවා. එතකොට අපිට මේක චෙක් කරගන්න ටෙස්ට් ලැම්ප් එක ඕනේ. අපි ඒක එර්ත් එකට ගහලා අනිවාර්යයෙන්ම වාහන ඉග්නිෂන් ඔන් කරන්න ඕනේ. වාහන ඉග්නිෂන් ඔන් කළා තමයි මේක චෙක් කරගන්න පුළුවන්. ඔන්න දැන් වාහන ඉග්නිෂන් අපි ඔන් කරා. ඔන් කරාට පස්සේ ඔයගලන්ට පේන ඇති මෙතන තියෙන මේ කහ පාට ලයින් එක. මේ කහ පාට ලයින් එකට අනිවාර්යයෙන්ම ඉග්නිෂන් ඔන් කරාම ඩිරෙක්ට් කරන්ට් එකක් එන්න ඕනේ. පේනව නේද? දැන් ඒතර අපි ඉග්නිෂන් ඔන් කරලා දෙන්නේ ඩිරෙක්ට් ඔන්න ඔය විදිහට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දාලා බලමු හෙඩ් එක හෙඩ්ලයිට්. ඔන්න ඔය විදිහට හෙඩ්ලයිට් දැම්මා. ඔන්න හෙඩ් එක ඔන්න දැන් අපි ඩිම් එකට දැම්මා. දැන් ඩිම් එක දාලා තියෙන්නේ. එතකොට ඩිම් එක දැම්මම ස්විච් එකෙන් යන ලයින් එකක් එනවා. ඒක තමයි ඔන්න ඔය විදිහට දකුණු පැත්ත අයින මේක විදිහ. ඔන්න දැන් අපි ස්විච් එකෙනුත් කරන්ට් එක එනවා. ඒතර ඩිරෙක්ට් එකයි කරන්ට් එකත් එනවා. අතන හෙඩ්ලයිට් එක දාලා ඩිම් එක දැම්මට පස්සේ ලයින් එකෙන් කරන්ට් එකත් එනවා. දැන් අපි මේකේ තියෙන රිලේ එක තමයි මේ දාලා තියෙන්නේ. ඒතර ඩිරෙක්ට් කරන්ට් එකත් එනවා. ස්විච් එකෙන් කරන්ට් එකත් එනවා. ඒතර රිලේ එක හරහා යන්න ඕනේ. මොන දැන් රිලේ එක හරහා යන ලයින් එක වත් වෙන්නේ නැහැ. ඒතර ඔයගලන්ට පේන ඇති මේ මෙතන රිලේ එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැන් හොඳ රිලේ එකක් දාලා බලමු. අර විදිහට ආයෙමත් චෙක් කරලා ඔන්න ඩිරෙක්ට් ලයින් එකට එනවා. ඔන්න ඊට පස්සේ ස්විච් එකේ ලයින් එකත් හරි. ඔන්න දැන් රිලේ එක හරහා යන ලයින් එක වැඩ. දැක්කා? ඔන්න ඔය ලයින් තුනට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම කරන්ට් එක. එහෙම වුණොත් තමයි හෙඩ්ලයිට් වලට කරන්ට් එක යන්නේ. ඒ කියන්නේ දැන් මේක ඩිම් එක නේ පත්තු වුනේ නැත්නම් මේ රිවීල් එකේ. එතකොට මේ රිවීල් එකේ රිලේ එක තමයි සවුත් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් දැන් දන්නවා රිලේ එකක් කියවම චෙක් කරගන්න විදිය. ඒතොර මේ විදිහට තමයි අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙනම යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.